පරීක්ෂණයක් පිජන් ලොෆ්ට් වර්ක්ස් ඉතින් අලුතින්ම නිමා කරපු මාරුවිල මිෂාර මල්ලියාගේ පිජන් ලොෆ්ට් එක තමයි අද අපි ඔයාලා හැමෝටම පෙන්වන්න හදන්නේ. මේ ඉන්නේ යාගේ සහෝදරයා. අද මිෂාර මල්ලියා විදේශගත වී සිටින නිසා අපිත් එක්ක මේ මල්ලි තමයි එක්කව වෙන්නේ. අපි බලමු මිෂාර මල්ලියාගේ පිජන් ලොෆ්ට් එක. මේ තියෙන්නේ ෆීමේල් සෙක්ෂන් එක. ඉතින් මේකේ ෆර්ජ් කැලි 50ක් තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ සතුන් 50ක් දැමීම සඳහා. මේ තියෙන්නේ මේල් සෙක්ෂන් එක. ඉතින් මේකෙත් ඒ විදිහම තමයි. මේකෙත් ෆර්ජ් කැලි 50ක් තමයි සතුන් 50ක් දැමීම සඳහා තමයි මේකත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මේකේ පාර්ටිෂන් ටික එහෙම. පාර්ටිෂන් ටික ෆ්ලෝ එකට සම්බන්ධ කරලා තියෙන අපිට ගලවන්න පුළුවන් සිස්ටම් එකකට තමයි. ඉතින් මම හිතනවා මේක ගොඩක් සාර්ථකයි කියලා. බලලා ඔයාලට කැමති නම් මේ වගේ බ්‍රීඩින් මේල් ෆීමේල් සෙක්ෂන් එකක් හදාගන්න අපිට කතා කරන්න. අපේ WhatsApp නම්බර් එක වීඩියෝ එකේ අපි දානවා. මේ තියෙන්නේ බ්‍රීඩින් සෙක්ෂන් එක. මේකේ උස අඩි 2යි පළල අඩි 2යි. ඉතින් මේක සතුන් ජෝඩුවක් සඳහා තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙන් පහසුදායක ක්‍රම තමයි ඉතින් අපිට බ්‍රීඩ් කරන කාලට කැමති ජෝඩුව බ්‍රීඩ් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ක්ලීන් කරන ලාස්තිය. මේකෙන් සතුන්ගේ ඩ්‍රොප් ඔක්කොම ක්ලීන් කරන්න පුළුවන් අපිට. මෙතන වතුර තියන්න පුළුවන්, කෑම තියන්න පුළුවන් සතුන්ගේ භෝජන පරිභෝජනය සඳහා. ෆ්ලෝ එකෙන් අපිට වෙන පහසුව තමයි සතුන්ගේ මේ කූඩුව ක්ලීන් කරන්න ලේසි ක්‍රමයක් මේක. ඉතින් මේ ඔයාලට පේන ඇති මේ ෆ්ලෝ එක කෑලි කොටස් වශයෙන් මේ දෙලෙන්න හැකි. අනුලා නැවත සවි කරන්න තියෙන්නේ බොක්ස් බාය් එකම අපි පාවිච්චි කරලා තියෙන්නේ රැක් එකට. ඉතින් ඒක සවි ශක්තිමත් විදිහට තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම හිතනවා මේ වැඩේ සාර්ථකව නිමා වී තියෙනවා කියලා. ඉතින් ඔයාලට කැමති නම් අපව සම්බන්ධ කරගෙන මේ වගේ ලස්සන පිජන් ලොෆ්ට් එකක් නිර්මාණය කර ගැනීම සඳහා අප හා සම්බන්ධ වෙන්න අපේ WhatsApp නම්බර් එක මේ වීඩියෝ එකේ දානවා. ඉතින් WhatsApp කරා Facebook කරා අප හා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම අරවින්ද පෙරේරා. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.